අතීතයේ යෝධ වාරිකර්මාන්ත නිර්මාණය කළ අපේ රටේ ඉංජිනීරු තාක්ෂණයේ තවත් දැවන්තම සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් දකුණු ආසියාවේ දිගම උමං ඇලමාර්ගය දැන් විවෘතවීමට ඉතාමත් ආසන්නයි. 2017 වසරේදී ඇමරිකානු ඩොලර් මිලියන 665ක දැවන්ත ආයෝජනයකින් ආරම්භ කළ මේ ව්‍යාපෘතිය තමයි මොරගහකන්ද ජලාශයේ සිට උතුරු පළාත දක්වා මහවැලි දියවර රැගෙන යන කිලෝමීටර් 27ක් දිගැති උතුරු මැද පළාත් මහා ඇල ව්‍යාපෘතිය. මේ යෝධ උමග කනින්න සාමාන්‍ය ක්‍රම වෙනුවට ලෝකයේ දියුණුම තාක්ෂණයක් භාවිතා කළා. ඒ තමයි TBM යන්ත්‍ර තාක්ෂණය. අද අපි කතා කරන්නේ මේ දකුණු ආසියාවේ දිගම උමග හැදුව අපූරු යන්ත්‍රය කොහොමද හරියටම වැඩ කරන්නේ සහ මේ ව්‍යාපෘතියෙන් අපේ රටට ලැබෙන දැවන්ත වාසි මොනවාද කියන එක ගැනයි. මේ කිලෝමීටර් 27ක දැවන්ත උමග කනින්න TBM හෙවත් ටනල් බෝරිං මැෂින් කියන අතිනවීන යන්ත්‍ර දෙකක් යොදාගෙන තිබෙනවා. මේ යන්ත්‍ර එකවර උතුරු සහ දකුණු කියන පිවිසුම් දෙකකින් එනම් පළුගස්වැව මහමීගස්වැව ගම්මානයෙන් සහ ඇලහැර කෝදුරුවාව ප්‍රදේශයෙන් කැනීම ආරම්භ කළා. TBM යන්ත්‍රයක් කියන්නේ නිකම් බැකෝ යන්ත්‍රයක් නෙවෙයි. ඒක හරියටම පොළොව යට වැඩ කරන දැවන්ත ඇවිදින කර්මාන්ත ශාලාවක් වගේ. මෙහි ඉදිරිපසින් පිහිටා ඇති ඉතා ශක්තිමත් කැපුම් තැටිය හෙවත් කටර් හෙඩ් එක කැරකිමින් දැවන්ත කළුගල් පවා කුඩු කරගෙන ඉදිරියට ගමන් කරනවා. මේ කපා ඉවත් කරන පස් සහ ගල් කොටස් යන්ත්‍රය ඇතුළේම තියෙන කන්වේයර් බෙල්ට් එකක් හරහා ස්වයංක්‍රීයවම උමගින් පිටතට යවනවා. මේ TBM යන්ත්‍රයේ තියෙන පුදුම සහගතම තාක්ෂණීය තමයි ඒ ඉදිරිපසින් ගමන් කරන ගමන්ම උමග කඩා නොවැටෙන්න අවශ්‍ය කරන කොන්ක්‍රීට් ආවරණය සකස් කිරීම. යන්ත්‍රය ඇතුළේම කලින් සාදාගත් කොන්ක්‍රීට් කොටස් ගෙනවි විශේෂිත රොබෝවත් මගින් ඉතාමත් නිවරදිව උමගේ බිත්තිවලට ඒ මොහොතේම සවි කරනවා. මේ නිසා උමග ඇතුළේ වැඩ කරන මිනිස්සුන්ට කිසිම අවදානමක් නැහැ වගේම සාමාන්‍ය ක්‍රමයට වඩා ඉතාමත් වේගයෙන් වැඩ කටයුතු අවසන් කරන්නත් පුළුවන්. අන්න ඒ නිසයි කිලෝමීටර් 27ක් වගේ අතිවිශාල දුරක් මේ වන විට මීටර් 800ක පමණ ඉතා සුළු දුරක් ඉතිරි වන තරමට වේගවත්ව සහ සාර්ථකව නිම කරන්න මේ යන්ත්‍රවලට හැකියාව ලැබුණි. මේ යෝධ ව්‍යාපෘතිය විවෘත වීමත් සමගම අපේ රටේ ආර්ථිකය සහ කෘෂිකර්මාන්තය සම්පූර්ණයෙන්ම වෙනස් වෙනවා. යකල්ල ප්‍රදේශයෙන් තුන් බෙදුමකට බෙදී යන මේ ජලය හුරුළු වැව, නාච්චාදුව, තිසා වැව සහ නුවර වැව ඇතුළු ප්‍රධාන ජලාශ රැසකට වාර්ෂිකව අක්කර අඩි 7,90,000ක දැවන්ත ජලධාරිතාවක් සපයනවා. මේ හරහා ගොවිපවුල් 1,75,000කට ශ්‍රිජු ප්‍රතිලාභ හිමි වෙන අතර අක්කර 30,000කට වැඩි ගොවිබිම් ප්‍රමාණයක් යල මහා දෙකන්නේම වගා කරන්නට අවස්ථාව ලැබෙනවා. ඒ වගේම පවුල් 25,000කට පිරිසිදු පානීය ජලය සැපයීම සහ හෙක්ටයාර් 5,000ක අපනයන කේන්ද්‍රීය කෘෂිභෝග වගාවක් ආරම්භ කිරීමත් මෙහි ප්‍රධාන අරමුණක්. ඊටත් අමතරව මින්නේරිය සහ ගිරිතලේ වැනි රක්ෂිතවල ඉන්න අලින්ට සහ වනසතුන්ට අවශ්‍ය ජලය ලබා දෙන්නතු ඔවුන් උමගට වැටුනහොත් ආරක්ෂිතව ගොඩට එන්නත් විශේෂ ක්‍රමවේද මෙහි සකස් කර තිබෙනවා. දකුණු ආසියාවේ දිගම උමන් මාර්ගයේ විදියට අපේ රටේ ඉදිවුණු මේ යෝධ වාරි ව්‍යාපෘතිය ගැන සහ එය කනින්න භාවිතා කළ නවීන TBM තාක්ෂණය ගැන ඔබ මොකද හිතන්නේ? මේ වගේ දැවන්ත ව්‍යාපෘති හරහා අපේ රටේ ආර්ථිකය ගොඩනැගී කියලා ඔබ විශ්වාස කරනවාද? ඔබේ අදහස අනිවාර්යයෙන්ම පහලින් කමෙන්ට් කරන්න. ඒ වගේම අපේ රටේ සිදුවන මේ වගේ ආඩම්බරකාර සංවර්ධන වැඩ ගැන හැමෝම දැනුවත් කරන්න අනිවාර්යයෙන්ම මේ වීඩියෝ එක ෂෙයා කරන්න. තවත් මෙවැනි විස්තර දැනගන්න අපේ channel එක subscribe කරන්න අමතක කරන්න එපා.